සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම. ඉතින් ඔන්න අදත් ගොඩාක් ලස්සන මල් ටිකක් තමයි අරගෙන ආවේ. ඉතින් ගොඩක් අලුත් නිර්මාණ විදිහට එළියට දාන්න පුළුවන් වර්ග. කලින් ගස් 3ක් 4ක් මම මේකෙන් දීලා තියෙනවා. පුදුමාකාර ලස්සන ලිවියම් සීඩ් එකක්. ඉතින් මෙයාගේ ටිකක් ගස් වැඩිපුර තියෙනවා টොප් කට්. ඉතින් සීසන් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ මෙන්න මේ විදිහට තමයි ගහ තියෙන්නේ. පුදුම ලස්සනක් බලන්නකො. ඉතින් මෙයාගෙන් ගස් 5කට වැඩි ප්‍රමාණයක් 1 2 5ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාට ඕනි නම් මැසේජ් එකක් දාන්න. ඉතින් මම මේවා කලින් ලොකු මිල ගණන් වලට දුන්නේ. ඉතින් අද ටිකක් පැල වැඩිපුර තියෙන නිසා ඔන්න සාධාරණ මිලකට දෙන්නම්. ගහෙන් ගහේ සයිස් එක වෙනස් නිසා පුංචි පුංචි මිල වෙනස්කම් තියෙන නිසා මම ගාන නොකිය ඉන්නම්. ඉතින් ඔයාට ඕනි කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. මම ගහේ ෆොටෝ එකත් එක්ක ඔයාට ඒකේ මිල දාන්නම්. ඉතින් මේ තියෙන්නේ එක වර්ගයක්. මේ අතත් එක්ක බලද්දි රවුම් මලක් බලන්නකො ලස්සන. ඉතින් මෙතන වර්ග කීපයක් තියෙනවා. මෙයා ඊට වඩා වෙනස්. ත්‍රිකෝණයක් වගේ මල හැඩේ මෙන්න මේ විදිහට දම් පාට නම් එක වගේමයි මාර ලස්සන. මෙයා ටිකක් තද පාට. ඉතින් මෙන්න මේ විදිහට වර්ග කීපයකින් ඔයාලට පැල ගන්න පුළුවන්. ඉතින් අද නම් ටික දෙනෙකුට පැල දෙන්න පුළුවන්. මෙන්න මේ ලිවියම් මෙයා ලිවියම් පඳුරක් ඉරි වැටිලා තියෙනවා ලස්සනට. ඉතින් මෙයාවත් පැකේජ් එකක් නැතුව ඔයාලට ගන්න පුළුවන්. මම මේ මුලින් පෙන්නන්නේ පැකේජ් නැතුව ඔයාට ගන්න පුළුවන් වර්ග ටික. ඉතින් මේ පඳුර ওই විදිහටම ඔයාගේ අතට එනවා. ඒත් එක්කම තියෙනවා මෙන්න මෙයා. බලන්නකො හැඩ. ඉතින් මෙයාත් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් එයාවත් ඕනි කෙනෙක් මැසේජ් එකක් දාන්න. මෙතනක් තියෙන්නේ අර ලිවියම් සීඩ් වර්ග දෙකෙන්ම. ඉතින් මෙයා විතරයි පොඩි වෙනසකට තියෙන්නේ. මෙයාත් මේ පැලේ විතරයි මේ වර්ගෙන් තියෙන්නේ. ඉතින් ඔන්න මේ පැල ටික පැකේජ් එකක් නැතුව ගන්න පුළුවන්. තව මෙන්න මේ ෆ්ලෑෂ් පඳුර. මෙන්න මල. ගොඩාක් පැහැදිලි ඇති කියලා හිතනවා. මෙන්න මේ පඳුර. පැල ගාන හරියටම කියන්න බෑ. මෙන්න මේ විදිහට පැල ගොඩාක් බෝ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා පැලත් ලොකු මිලකටනේ යන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක් හරිම අඩුවෙන් තමයි එන්නේ මේ පළවෙනි මල. ඉතින් මෙයාව පැකේජ් එකක් නැතුව ඔයාට ගන්න පුළුවන්. ඒත් එක්කම මේ කොළ පාට මලේ දම් පාටින් තමයි මේ විදිහට වැල්ලා තියෙන බලන්නකො ලස්සන. ඉතින් ලොකු මලක් ලස්සන බලන්න. ඉතින් මල ටිකක් දිගෑරෙනකන් ඉන්න ඕන. සුපිරි ෆ්ලෑෂ් එකක්. මෙන්න මේ විදිහට කට් කරගන්නත් පුළුවන්. හරිම ලස්සන ගහක්. ඉතින් මෙයා ඕනි කෙනෙක් මැසේජ් එකක් දාන්න. මෙන්න මේ විදිහට දම් පාට. ඊට පස්සේ ඔන්න පැකේජ් එකක් විදිහට දාන ගස් මෙතන තියෙනවා. මම එකින් එක පෙන්නන්නම්. ටෙක්ලා හොයන කෙනෙක් ඉන්නෝ නම් ඉතින් ඔන්න ලොකු මිල ගණන් වලට ගියපු ටෙක්ලා. ගස් දෙකක් තියෙනවා. මේකයි එකක මලක් තියෙනවා. එකක මලක් නැහැ. මේ ගස් දෙකත් පැකේජ් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් අද මිල ගණන් කියන්නේ නැහැ කියලා බයින්න එපා. ඉතින් සමහර විට මේ මට ගාන හරියට මේ පැල ටික වැඩිපුර තියෙන නිසා වෙනස් වෙනවා. ඉතින් මට ඕන කෙනෙක් අනිවාර්යෙන් මැසේජ් එකක් දානවනේ මම එයාලට ගාන අනිවාර්යෙන් කියන්නම්. ඉතින් ඒත් එක්කම මෙතන තියෙනවා සකුරා ලිලා. පුදුමාකාර ලස්සන ගහක්. ඉතින් මෙන්න මේ විදිහට මල් 3ක් තියෙනවා. ඊට පස්සේ US බ්‍රිලියන්ට් එක. ඉතින් මේ ගස් දෙක ඔයාට පැකේජ් එකක් විදිහට ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඉතින් ඔන්න පැහැදිලිව පෙන්නුවා මේක විතරයි මේකෙන් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ වගේ ලස්සන ඩයිනමයිට් රෙඩ් එකක් මල් 3ක් තියෙන. ඊට පස්සේ මෙයා ලිවියම් රූබි බලන්නකො ලස්සන. එයාගෙත් මල් 3ක් තියෙනවා. මේ විදිහට. ඊළඟට මේ ලොකු සෆාරිය තියෙනවා ඒකට. টොප් සීසන් එක. යා ඊට පස්සේ ඇලෙක්සියා පර්පල් මෙන්න මේ ගහ. ඉතින් ඒකත් පැකේජ් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ওই විදිහේ අද දවසේ ඔන්න ලොකු පැල ප්‍රමාණයක් ඔයාලට එකක් හරි බලලා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් වගාවට වැදගත් පැල ටිකක්. බෝ කරොත් කවදාවත් පැලයක් විකිනෙන්නේ නැතුව තියෙන්නේ නැති වර්ග ටිකක්. ඉතින් ඔන්න එකක් හරි ඔයාලට ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් හරිම ලස්සන මල් සෙට් එකක් මේ බලන්නකො හැඩ.
ඉතින් මේ විදිහට ඔයාට ඕනි මොකක් හරි එකක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම කට්ටිය එක දිගට කෝල් කරනකොට මට දැන් එක්කෙනෙක් කතා කළා මං සාමාන්‍ය ඉක්මනින් තියන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ එක්කෙනෙක් මිස් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් හැමෝම මැසේජ් එකක් දාන්න. එතකොට හැමෝගේ මේවා කොහෙට හරි වෙලා ඉඳගෙන රිප්ලයි කරන්න පුළුවන්. කතා කරනකොට එක්කෙනෙක් මිස් වෙනවම තමයි. නිසා මතක ඇතුව මැසේජ් එකක් දාන්න. ඉතින් විකිනිලා තියෙනවා නම් මං විකිනිල් හાર્ට් එකක් හරි මොකක් හරි වලට රිප්ලයි එකක් දානවම තමයි. නිසා මේ අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ෆෝන් ආන්සර් කරේ නැත්නම් ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගිහිල්ලා එන්නම්.